මේ දවස්වල ඔයාට දැනෙන්නේ මුළු ලෝකෙම ඔයාට ඇරෙහි වෙලා හිටගෙන ඉන්නා වගේ නේද? හැම පැත්තකම ප්‍රශ්න. බලාපොරොත්තු වුණු හැමදේම බිඳිලා ගිහින් ජීවිතේ සම්පූර්ණයෙන්ම අඳුර වෙලා වගේ නේද? ඔව්. මේ වගේ ජීවිතේ අමාරුම දවස් වෙන්නේ නැති. රට ඇඳට වෙලා කොටට මූණ වහගෙන කාටවත් නොපෙනෙන්න කඳුළු හලන කාටවත් කියා ගන්න බැරි මහා බරක් හිත ඇතුලේ හිර කරගෙන ඉන්න දවස් වෙන්නේ නැති. සල්ලි ප්‍රශ්න නැත්නම් රිලේෂන්ෂිප් ප්‍රශ්න නැත්නම් අනාගතය ගැන තියෙන මහා බය මේ හැමදේම එකතු වෙලා ඔයාගේ මනස අලු කරලා දානවා ඇති. ඔයාට හිතෙනවා ඇති ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ කියලා. ඔයාට ඉන්න හැමෝම සතුටින් ඉද්දි ඔයා විතරක් එක තැනක හිර වෙලා වගේ දැනෙනවා ඇති. හැබැයි යාළුවා එක ඇත්තක් මතක තියාගන්න. හැම කුණාටුවක්ම එන්නේ වගේ ජීවිත විනාශ කරන්න නෙවෙයි. සමහර කුණාටු එන්නේ වගේ පාර සුද්ධ කරලා දෙන්න. යකඩයක් ශක්තිමත් වෙන්නේ මහා ගින්දරකින් පදන් වුණාම විතරයි. අද ඔයා විඳින මේ වේදනාව, මේ කඳුළු, මේ අසරණකම ඔයා වටන්න ආපු දේවල් නෙවෙයි. මේ හැමදේම එන්නේ ඉස්සරහට එන්න තියෙන මහා දවස්වලට ඔයාව ඔරොත්තු දෙන මිනිස්සෙක් කරන්න. ලෝකෙ දිනපු හැම පවර්ෆුල් මිනිස්සෙක්ටම මේ වගේ අඳුරුතම පරිච්ඡේද ජීවිත කතාවේ තියෙන්නේ නැති. දාලා කියපු මිනිස්සු වැරදිච්ච තැන් ගැන හිත තව තනන්න එපා. මේ අමාරුම දවස් තමයි ඔයාට ජීවිතේ තියෙන හොඳම පාඩම කියලා දෙන්නේ. කවුද ඔයාගේ ඇත්තටම මිනිස්සු, කවුද ඔයා ළඟ බොරුවට හිටියේ කියලා පෙරලලා පෙන්නන්නේ. ඒ නිසා මේ අමාරුම කාලෙට වෛර කරන්න එපා. ඒකට ස්තුති කරන්න. දැන් කරන්න තියෙන එක දෙයයි. ඔළුව උස්සලා මේ ප්‍රශ්න දිස කෙලින්ම බලන්න. ලෝක ඉස්සර අඬන්න යන්න එපා. කාගෙන්වත් අනුකම්පාව හිඟා කන්න යන්න එපා. නිහඬවම දරාගන්න. නිහඬවම වැඩ කරන්න. මේ අමාරුම දවස් හැමදාම තියෙන්නේ නැහැ. කාලය හැමදේම වෙනස් කරනවා. ඔයා අද වැටීගෙන යන අඩියක් පාසාම අපා උඩට එන්න නැගිටින්න අවශ්‍ය කරන ශක්තිය එකතු කරගන්න. ඔයාගේ ස්කිල් එක දියුණු කරගන්න මහන්සි වෙන්න. හිත ඇතුලේ ශක්තිමත් වෙන්න. කාටවත් පේන්න දෙන්න එපා ඔයාගේ ඇතුලෙන් කැඩිලා ඉන්නේ කියලා. වෙනස්ම මිනිස්සෙක් විදියට නැගිටින්න ලෑස්ති වෙන්න. මේ අඳුරුතම දවස් ඉවර වෙන කාලේ වැඩි ඈතක නෙවෙයි. ඔයාට hina වුණු මොනක් දැන් ඉවරයි කියලා හිතපු හැමෝටම වැරදුණු බව ඔප්පු කරලා පෙන්නන්න. තනියම නැගිටින්න. බලාපොරොත්තු නොවන විදිහේ මහා සාර්ථකත්වයකින් උන්ට උත්තර දෙන්න. ඔයාගේ දහඩිය, ඔයාගේ කඳුළු ඔක්කොම ඔයාගේ ජයග්‍රහණයේ ඉන්ධන බවට හරව ගන්න. ඔයා මීට වඩා ගොඩාක් ශක්තිමත් කෙනෙක්. දවසක් එයි. එදාට ඔයා මේ අමාරුම දවස් දෙස ආපහු හැරිලා බලලා hina වෙයි. ඒ දවස් ආපු එක කොච්චර දෙයක්ද? නැත්තම් මම අද මෙතන නෑ කියලා ඔයාටම හිතෙයි. දැන් ගම්බුරු හුස්මක් ගන්න. එලැස්ති වෙන්න. අලුතෙන් නැගිටීමේ ගමන මෙතන ඉඳන් ආරම්භයි. එහෙනම් අපි වහන් හිටියට බොහොම ස්තුතියි.